Subscribe CryptoFriends.lk YouTube channel, like and comment. Thank you. Sinhalan Crypto Igunagamu. සුබ දවසක් සියලු දෙනාටම අපි අද බලමු කොහොමද මේ ටොක් එන්ට්‍රියක් ගන්න කියලා SMC වලට අනුව. එතකොට BTC chart එකේ ඉන්නේ BTC chart එකේ මාකට් එක මෙන්න මෙතනට ආවා. මෙතනට ඇවිල්ලි ඉවරලා මාකට් එක නැවතත් අප් වෙනවා. දැන් මාකට් එක අප් වෙනකොට මාකට් එකේ මම මේ 1 hour වල ඉන්නේ. 1 hour වලින් මෙන්න මේ හරියෙන් බ්‍රේක් කරා 1 hour low high එක. මෙතනින් ඊට පස්සේ මෙතන ඉඳලා 15 මිනිත් වල 6 high හදාගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට 15 මිනිත් වල මෙන්න මෙතන 6 high එකක් හදනවා. ඒ හැදුවට පස්සේ මෙන්න මේ short entry ගන්න කොහොමද කියලා තමයි දැන් මම short entry ගත්ත විදිහ තමයි මම ඔයගලන්ට විස්තරේ කියන්නේ. එතකොට 1 hour chart එකේ ඉන්නේ. ඊට පස්සේ අපි 15 මිනිත් වලට යමු. මිනිත් වලට ආවට පස්සේ 15 මිනිත් වල මිනිත් වල මෙන්න මේ හරිය තමයි මෙන්න මෙතනින් තමයි මේ 15 මිනිත් වල මේක බ්‍රේක් කරලා ගිහින් ඉවර වෙලා මිනිත් වල අපි බලමු. ඊට පස්සේ අපි මෙතන 6 පිරලා 6 හයි එකක් හදනවා 15 මිනිත් වල. මෙතනට ඇවිල්ලා ඉවර වෙලා IDM එකක් අරගෙන මේන්න 15 මිනිත් chart එකේ ඊට පස්සේ 15 මිනිත් වල මෙන්න මෙතනින් මේ IDM එක ගත්තට පස්සේ මෙතන 6 හයි එකක් කන්ෆර්ම් වෙනවා. ඒ 6 හයි එක කන්ෆර්ම් වුණාට පස්සේ මෙතන IDM එක කියලා කියන්නේ මීට පල්ලෙහා ටයිම් ෆ්‍රේම් වල 6 ලෝ එකක් මෙතන බ්‍රේක් වෙලා තියෙන්නේ. එතකොට අපි ඊගාවට මෙතනින් පල්ලෙහාට ගිහලා මෙතන දැන් 15 මිනිත් වල 6 හයි එකක් හදලා තියෙන්නේ. එතකොට මෙතනින් පල්ලෙහා ටයිම් ෆ්‍රේම් එකට අපි 3 මිනිත් වලට හරි 1 මිනිත් වලට හරි යනවා. 3 මිනිත් වලට ගිහිල්ලා අපි බලමුකෝ. 3 මිනිත් වලට ගියාට පස්සේ මෙතන තියෙන ට්‍රෙන්ඩ් එක අපිට හරියටම හොයාගන්න පුළුවන්. 3 මිනිත් වලින් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට 3 මිනිත් වල දැන් ඉන්නේ 3 මිනිත් chart එකේ එතකොට 3 මිනිත් chart එකේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට zoom කරලා පෙන්නන්නම් මම 3 මිනිත් chart එකේ 3 මිනිත් chart එකට ආවට පස්සේ මෙන්න මේ හරිය තමයි 15 මිනිත් වල කන්ෆර්ම් වුණේ. මෙන්න මෙතන IDM එක අරගෙන ඊට පස්සේ මෙතන IDM එක ගන්නකොට මෙතනින් දැන් මේ 3 මිනිත් වල ඇවිල්ලි ඉවර වෙලා 3 මිනිත් වල මෙන්න මේ හරියේ මෙන්න මෙතන මෙන්න මේ හරියෙන් මෙන්න මේ IDM එක ගත්තට පස්සේ මෙන්න මෙතන 6 හයි එකක් හැදෙනවා 3 මිනිත් වල. මාකට් එක මෙතනින් අප් ට්‍රෙන්ඩ් එකකට එන්නේ 3 මිනිත් වල අප් ට්‍රෙන්ඩ් එකකට ඇවිල්ලා ඉවරලා මෙන්න මෙතන IDM එක ගන්නවා. IDM එක ගත්තට පස්සේ මෙතන හැදෙනවා 6 හයි එක. එතකොට මේ 6 හයි එක මෙතනින් BOS කරනවා. BOS කරාට පස්සේ අප් ට්‍රෙන්ඩ් එකක් යන්නේ.
අප්ට්‍රෙන්ඩ් එකක් යනකොට මෙන්න මෙතන හය ලෝ එකක් තමයි තියෙන්නේ 3 මිනිත් වල. එතකොට 3 මිනිත් වල හය ලෝ එක මෙතනින් මෙන්න මේ හරියේ හය ලෝ එක අරගන්නවා මාකට් එක මෙතන 6 හයි එක හදලා ඊගාවට ඇවිල්ලි ඉවර වෙලා මෙතනින් ගන්නවා. ඒ කියන්නේ මෙතන එතකොට හය ලෝ එකක් බ්‍රේක් කරාට පස්සේ ඒ ඉන්න ටයිම් ෆ්‍රේම් එකේ මෙතන චොච් එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ චේන්ජ් ඔෆ් කැරක්ටර්. එතකොට මෙච්චර වෙලා තිබුණ අප් ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට 3 මිනිත් වල හැරුණා. 3 මිනිත් වල ඩවුන් ට්‍රෙන්ඩ් එකට හැරුණාට පස්සේ එතකොට මෙතන තියෙන්නේ මේ 6 ලෝ එක තිබ්බි 3 මිනිත් වල මෙතන 3 මිනිත් වල 6 හයි එක ඒ වගේම 15 මිනිත් වලත් 6 හයි එක මේක 15 මිනිත් වල IDM එක 15 මිනිත් වල IDM එක කියන්නේ 3 මිනිත් වල 6 ලෝ එක 1 මිනිත් වලත් 6 ලෝ එකක් ඊට පස්සේ මෙතනින් මේක බ්‍රේක් කරනවා බ්‍රේක් කරාට පස්සේ අපි ඊගාවට බලනවා මෙතනින් ලෝ එක මෙතනින් ට්‍රෙන්ඩ් එක මෙතනින් මාරුණානේ අප් ට්‍රෙන්ඩ් එකක් තිබ්බ එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට හැරුණානේ මෙතන චොච් එකක් වුණාට පස්සේ ඊට පස්සේ අපිට චොච් එකක් දුන්නාම අපි ඊගාවට ලෝ එකක්නේ කන්ෆර්ම් කරගන්න ඕනේ. ඒ ලෝ එක කන්ෆර්ම් කරගන්න අපි මෙතන IDM එකක් බලන්න ඉතින් අපිට ආසන්නම එතකොට මෙතන ආසන්නම IDM එක තියෙනවා මෙන්න මේ IDM එක. මෙන්න මේක. මෙන්න මේ IDM එක තියෙනවා. එතකොට ඒ IDM එක අරගෙන තියෙන්නේ. එතකොට මෙතන ලෝ එකක් කන්ෆර්ම් වෙනවා. එතකොට ඒ IDM එක නැතත් අපිට මෙතනින් පල්ලෙහා තව IDM එකක් ගන්න පුළුවන් මෙන්න මෙතන. මේ තියෙන්නේ මෙන්න මෙතන මේක මෙතනින් බොඩි එකකින් බ්‍රේක් වෙනවා. මෙන්න මෙතනින් ගත්තත් IDM එක ගන්න පුළුවන්. එතකොට ඔය කොයි IDM එක ගත්තත් මෙතන ලෝ එකක් හැදිලා තියෙන්නේ 3 මිනිත් වල. ඊට පස්සේ ලෝ එකක් හැදුනට පස්සේ ලෝ එක හැදිලා එතකොට දැන් රවුන්ඩ් ට්‍රෙන්ඩ් එකක් යන්නේ මේ මෙතන ලෝ එක හැදිලා ඉවර වෙලා ඊට පස්සේ මාකට් එක ආපහු රිවර්ස් වෙනවා. මේ උඩ තියෙන ලික්විඩිටි ගන්න. ලික්විඩිටි අරන්නේ ආපහු මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ ඉන්නේ දැන් අපිට 15 මිනිත් වල තාම ඩවුන් ට්‍රෙන්ඩ් එකක් දුන්නේ නැහැ. මෙතන තිබුණ 3 මිනිත් වල හය ලෝ එක බ්‍රේක් කරලා තමයි ඩවුන් ට්‍රෙන්ඩ් එකකට හැරුණේ. එතකොට අපි කරන වැඩේ මෙතනින් ෆිබොනාචි දාලා බලනවා මෙතන 3 මිනිත් වල 6 හයි එකේ ඉඳලා 3 මිනිත් වල මෙතන හැදිච්ච ලෝ එකට ෆිබොනාචි දාලා බැලුවට පස්සේ අපිට පුළුවන් ෆිබොනාචි වල 0.5 වලින් එන්ට්‍රියක් අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පුල් බෑක් එකක් හෝ ඉම්පල්ස් එකක් යනකොට 50ක් කියන්නකො එතකොටද ෆිබොනාචි වලින් 0.5 නේ අපේ ගෝල්ඩන් පොකට් එක තියෙන්නේ. ඒ හරියෙන් අපි එන්ට්‍රියක් ගන්න අපි ටාගට් කරනවා. ඒ හරියෙන් ටාගට් කරද්දී මෙතන තියෙනවා ලික්විඩිටි ඒරියා එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ලික්විඩිටි ඒරියා එකක්. මෙතන උඩ ලික්විඩිටි ඔක්කොම මේ ටික මෙතනින් අරන් තියෙනවා. මේ ටික මෙතනින් අරන් තියෙනවා. ඊට පස්සේ මේ ලික්විඩිටි මෙතනින් අරන් තියෙනවා. මෙතන තමයි තියෙන්නේ ලික්විඩිටි හන්ට් එකක්. මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. එතකොට අපි 0.5 වලින් ගන්න පුළුවන්. අපි 0.5 වලින් මාක් කරගන්න එන්ට්‍රියක් ගන්න මෙන්න මෙතනින් මෙන්න මේ සීමාව මාක් කරගන්නවා අපි එන්ට්‍රියක් ගන්න ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් එන්ට්‍රියක් ගන්න ෂෝට් එන්ට්‍රියක් මෙතනින් ෂෝට් එන්ට්‍රියක් ගන්නකොට එතකොට අපිට පුළුවන් අපේ තියෙන ප්‍රොෆිට් එක වැඩි කරගන්න අපිට ඒ කියන්නේ SMC වලට අනුව චොච් එන්ට්‍රි එකකින් ප්‍රොෆිට් එක වැඩි කරගන්නවා නම් අපිට පුළුවන් මෙන්න මේ 7 8 6 7 8 6 කියන ලෙවල් එකෙන් එන්ට්‍රියක් බලන්න. එතකොට ඊට වැඩිය පොඩ්ඩක් අඩුවෙන් ප්‍රොෆිට් එක ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ 6 එකටෙන් බලන්න පුළුවන්. එතකොට 0.5 කියන්නේ ගෝල්ඩන් පොකට් එක එතනින් බලනවා කියන්නේ සාමාන්‍ය අපි 150ක විතර ඒ කියන්නේ අපි ඩොලර් 100ක් ට්‍රේඩ් එකකට දැම්මොත් එහෙම සම්පූර්ණ ලෙවරේජ් එකත් එක්ක අපිට පොඩි ගානක 100ට 3ක 4ක ටාගට් එකක් තියාගෙන ස්කැල්ප් එන්ට්‍රියක් තමයි අපිට මෙතනින් ගන්න පුළුවන්. එතකොට
ලෙවරේජ් එක දාපුවම ඉතුරු ගානත් එක්ක ඕගොල්ලෝ ගාන හදලා බලන්න. එතකොට එන්ට්‍රි ගන්න හැටි තමයි. එතකොට අපි මෙතනින් ලිමිට් ඕඩර් එකක් 0.5 වලින් දාලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ 0.5 වලින් මාකට් එක මෙතනින් අප් වුණු 0.5 වලිනුත් මාකට් එක එහාට ගියොත් අපි මාකට් එක බලාගෙන ඉන්නවා 3 මිනිත් වල කොතෙන්ට යයිද කියලා. එතකොට අපි ඊගාව ටාගට් එක අපිට මෙතනින් උඩට මාකට් එක ගියොත් එහෙම ඊගාවට මෙන්න මේ ලෙවල් එකට මාකට් එක යයි කියලා තමයි අපේ ටාගට් එක තියෙන්නේ. ඒ කියන්නේ 681යි 786යි ලෙවල් අතරට. එතකොට මෙතන ලෝ එක හදලා මේ මාකට් එක උඩට යනවා. අපි මෙතනින් මාක් කරගෙන ඉන්නවා මේ ලෙවල් එක. මෙතනින් මෙන්න මේ බොක්ස් එක ඇඳලා අපි මේක මාක් කරගෙන ඉන්නවා. අපි දානවා ලිමිට් ඕඩර් එකක් මෙන්න මෙතනට. ලිමිට් ඕඩර් එකක් දාලා අපිට පුළුවන් බලාගෙන ඉන්න මාකට් එක එතනට එනකම්. ඊට පස්සේ මාකට් එක මෙතනට එනවද කියලා අපිට හරියටම බලා ගන්න පුළුවන්. එතකොට අපි ටාගට් එක තියන්නේ අපි ඊට පස්සේ යනවා 15 මිනිත් වලට හරි 1 hour වලට හරි යනවා. 1 hour වලට යමුකෝ අපි. 1 hour වලට ගියාට පස්සේ අපි ඊට පස්සේ අපිට ටාගට් එක තියන්න පුළුවන්. මෙතනින් එන්ට්‍රි එක ගන්නේ. ඊට පස්සේ අපි 15 මිනිත් වලට අනුව අපි ඊගාව ලෝ එකේ ඉඳලා මෙතන මම ලෝ මාක් කරලා නැහැ 15 මිනිත් වල 1 hour වල. ඒ ලෝ එකක් මාක් කරලා ඉවර වෙලා අපිට එතන ඉඳලා Fibonacci දාලා බලන්න පුළුවන්. කොයි හරියට වගේ මාකට් එක ඩවුන් වෙයිද කියලා. එහෙම නැත්නම් පල්ලෙහෙන් ලික්විඩිටි ඒරියා එකක් තියාගන්න පුළුවන් අපිට. එතකොට මෙන්න මේ හරියට වගේ අපි මෙන්න මෙතන ටාගට් කරොත් මේ සීමාවට වගේ අපි එතනට ටාගට් එක තියාගන්නවා. ඊට පස්සේ අපි බලමු මේක මේ කිව්ව විදිහටම මේක වැඩ කරයිද කියලා. එතකොට අපි මෙතන දැන් මම එන්ට්‍රි අරගත්තා. එන්ට්‍රි අරගෙන ඉවරට ඔයගොල්ලන්ට මේ එන්ට්‍රි සාර්ථක වුණ නිසා තමයි මේක මේ විස්තරය කියලා ඔයගොල්ලන්ට පෙන්නන්නේ. අපි මේක මේ මම රීප්ලේ කරලා ඔයාලට පෙන්නන්නේ. එතකොට රීප්ලේ කරලා පෙන්නන්නම් මෙතනින් මේ මාකට් එක මේ එන්ට්‍රි අරගෙන මේ කිව්ව විදිහට මෙතනට 150ට ආවා. ඇවිල්ලා ඉවර වෙලා නැවතත් 150ට ගිහිල්ලා ඉවර වෙලා මාකට් එක ඩවුන් වෙනවා. එතකොට අපි ගත්ත එන්ට්‍රිය සාර්ථකයි. අපි 100ට Fibonacci level එකේ 150කින් ගත්ත එන්ට්‍රිය අපිට එතනින් එහාට එන්ට්‍රිය 6 level එකට බැලුවත් අපිට එන්ට්‍රිය කැච් කරගන්න තිබුණා. ඊට පස්සේ අපි ටාගට් එකකට එනකන් අපිට මේක බලාගෙන ඉන්න පුළුවන්. අපි ස්ටොප් ලොස් එක තිබ්බම උඩට ස්ටොප් ලොස් එක අපි මේ ට්‍රේඩ් එක පල්ලෙහාට එනකොට ස්ටොප් ලොස් එකේ එන්ට්‍රි පොයින්ට් එකට අපි එන්ට්‍රිය ගත්ත තැනට ගේන්න පුළුවන්. ඊට පස්සේ අපි බලාගෙන ඉන්නවා. අපි සාමාන්‍යයෙන් ටාගට් එකක් තිබ්බේ මේ හරියට. එතකොට ඒ ටාගට් එක මෙතනට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේ ටාගට් එක බලමු ගත්ත තැන ඉඳලා මේ එන්ට්‍රි එක ගත්ත තැන ඉඳන් උතන්ට වගේ ටාගට් එකක් තියෙයිද කියලා. මෙතනට ගත්තොත් එහෙනම් 2.7ක තියෙනවා. අපි එතනින් පල්ලෙහාට ටොච් කරගෙන හිටියොත් එහෙනම් මේ මාකට් එක එනවා. එතනින් පල්ලෙහාටත් එනවා. එතකොට මම ටාගට් කරේ සාමාන්‍යයෙන් මෙන්න මේ මෙතන මේ ලෙවල් එක මේ කළු පාට ඉරක් ගහලා තියෙන ලෙවල් එක තමයි මම ටාගට් කරේ. නමුත් එතනට තාම ආවේ නැහැ. ඒක නිසා මම එන්ට්‍රි තාම ක්ලෝස් කරගන්න නැතුව මම තියාගෙන ඉන්නවා. මෙතනට එනකම් මෙතන 1 hour වල IDM එකක් මේ හරිය තිබුණා මට මතකයි SMC chart එකේ. ඒක නිසා මම මෙතන කැච් කරගෙන ඉන්නවා මේක මාක් කරගෙන ඉන්නවා එතනට එන්ට්‍රි එයි කියලා. එතකොට මගේ SMC chart එකට මම ගිහිල්ලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. මම අද රීප්ලේ කරන්න ඕන හින්දා ඒ chart එක ගත්තේ. එතකොට ඒ වගේ තමයි චොච් එන්ට්‍රියක් අපිට බලන්න පුළුවන්. ඉතින් අපේ චොච් එන්ට්‍රියක් අපි බලනකොට 0.5 වලින් තමයි සාමාන්‍යයෙන් බලන්නේ. බලලා ඉවර වෙලා අපේ ප්‍රොෆිට් එක වැඩි කරගන්න විදිහ තමයි අර එන්ට්‍රිය ගන්න ස්ථානය. එතකොට අපි එන්ට්‍රිය ගන්න ස්ථානය අපි බලාගෙන ඉඳලා ඒ අදාළ Fibonacci level එකකින් අපි ගත්තොත් එහෙම එන්ට්‍රිය
අපිට ඒ එන්ට්‍රි ගන්න පුළුවන් මේක මම මේ තියන්නේ SMC chart එක මගේ. එතකොට මේ කොළ පාටිට ගාවට තමයි මම මාක් කරගෙන ඉන්නේ. මේ කොළ පාටිට one day නෙමෙයි 1 hour එකේ IDM එකක් මෙතන තියෙන්නේ. ඒ IDM එක ගත්තොත් තමයි 1 hour වල 6 එකක් කන්ෆර්ම් වෙන්නේ. ඒක නිසා තමයි මේ IDM එක ගනී කියලා ටාගට් කරලා තමයි මම මෙතනට ගත්තේ. එතකොට සාමාන්‍යයෙන් අපි එන්ට්‍රි ගත්ත පොයින්ට් එක මෙතනනේ. මෙතන ඉඳලා ගත්තොත් එහෙම මේක ගත්තොත් සාමාන්‍යයෙන් 100%ක ප්‍රොෆිට් එකක් අපිට තියෙනවා. ඒ වගේ ටාගට් කරලා තමයි ස්කැල්පින් එන්ට්‍රි එක ටයිම් ෆ්‍රේම් වලින් ගත්තේ. ඒකට ලොකු ටයිම් ෆ්‍රේම් වලටත් මේක අදාළයි. 15 මිනිත් වලින් අපි එන්ට්‍රි එකක් ගන්නවා නම් චොච් එන්ට්‍රි එකක් ඒ විදිහම තමයි ගන්නෙ. එතකොට අපි ඉස්සරහට බලමු තව එන්ට්‍රි ගන්න OB වලින් ගන්න විදිය ඒ ටික ඒ ගන්න වෙලාවට මම ඒ ටික මාක් කරලා තියාගෙන ට්‍රේඩ් එන්ට්‍රියක් ඔයගොල්ලන්ටත් කියන්නම්. වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ගේ අදහසක් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය වීඩියෝ channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. විශේෂයෙන් ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න.